විජය සහ මගේ විවාහය අපි දෙදෙනාම වියදී සිටින වෘත්තීන් අනුව මම දේශපාලනයේ ඉඳලා හිටියේ විජය දේශපාලනය සහ කලාවේ ඉඳලා හිටියේ සිනමා නළුවෙක් හැටියට ඒක පෞද්ගලික දෙයක් වුණේ නෑ ඒක ඉතාමත් ප්‍රසිද්ධ දෙයක් වුණේ පදනම මොකක්ද කියලා අහනවා නම් ඇත්ත වශයෙන්ම වෙන කිසි පදනමක් තිබුණේ නෑ අපි දෙන්නා මුණ ගැහිලා ඒක තිබුණ එකම පදනම ආදරය කියන පදනමයි. ඇත්ත වශයෙන්ම පළමුවෙනි වතාවට මුණ විජයගේ ෆිල්ම්ස් දැකලා මම විජයට නළුවෙක් හැටියට බොහොම අගය කෙරුවා. නමුත් මොකද විජය හම්බෙන්න හුඟක් කලකට පෙර අවුරුදු 11 ඉඳලා මට සිනමා පිස්සුව තිබුණේ. ලාංකීය සිංහල සිනමාවද? ඔක්කොම. ජාත්‍යන්තර සිනමාව සහ සිංහල සිනමාව පිළිබඳ මම මගේ අක්කා මල්ලි අපි තුන්දෙනාම මේ අර එන්සයික්ලෝපීඩියා එක වාගේ ඔක්කොම විස්තර දන්නවා. කෙසේ වෙතත් ඒ නිසා මම විජයගේ ෆිල්ම්ස් කීපයක් දැකලා තිබුණා. නමුත් මුණ ගැහිලා තිබුණේ නැහැ. ඒ වෙලාව වෙනකොට විජය දේශපාලනයට එකතු වෙලා තිබුණේ පළමුවෙන් සමාජ පක්ෂයේ ඊළඟට ශ්‍රී ලංකා දාස් පක්ෂයේ. අපේ ගෙදරට මම හිටියේ රොස්පිට් ගෙදර. එතකොට අම්මා මෙහි අරලිගහ මන්දිරයේ අගමැති හැටියට මමයි අක්කයි අක්කගේ මහත්තයයි කුමාර රූපසිංහ අපි හිටියේ රොස්පිට් ප්ලේස් එකේ. අපි මේ මෙහෙ ඉන්න කැමති වුණේ නැහැ මේ චාම් ජීවිත ගත කරන්න අපි කැමති නිසා. අම්මව බලන් දෙනවා අපි ජීවත් වුණේ. ඒ වෙලාවේ විජය ඇවිල්ලා තිනවා කුමාර රූපසිංහව හම්බ වෙන්න කීප වතාවක් දේශපාලන කටයුතු වල මට මුණ ගැහුණේ නැහැ. මොකද ඒ වෙලාවේ මම ජනාවාස වල කුෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ කෙරුවේ. මට මුණ ගැහුණේ විජය මුණ ගැහුණේ පළවෙනි වතාවට 1977 එයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා බාර දුන්න දවසේ. නාම යෝජනා බාර දෙන ලොකු උත්සවයක් තිබුණා නුවර බෝගම්බර පිටියේ රැස්වීමක් තිබුණා. ඔක්කොම අපේක්ෂකයෝ ගෙනලා නාම යෝජනා බාර දීලා මැතිනිය පක්ෂ නායකව හැටියට අපිත් ඔක්කොම නිකන් බලන්න ගියා. ඊට පස්සේ රැස්වීම තිබුණා. එදා දවල්ට අපිට කෑම පැකට් දුන්නා පක්ෂයෙන්. මගේ කෑම පැකට් එක ගන්න යනකොට මට හම්බුණා විජය අනුර එක්ක කතා කර කර ඉන්නවා. අනුර තමයි මට ඉස්සෙල්ලා විජයව හඳුන්වලා දුන්නේ. කපුගම කලේ. කපුගම කාද දන්නේ නැහැ. කපුගමක් කාට අදහස් දෙන්නේ කෙරුවේ. ඊට පස්සේ මේ ඡන්දේ වෙලාවේ ඒ වෙලාව හොඳට කතා කරා. ඊට පස්සේ එතනින් ඒ කතන්දර එතනින් ඉවරයි. ඊළඟට මැතිවරණයලා විජය කටානට ඉල්ලනවා අත්තන ගල්ලේ කටයුතු කරුවේ මමයි අක්කයි අම්මගේ ආසනය කෙරුවේ අම්මා මුළු ලංකාවේ යන අතරේ ඒ වෙලාවේ විජය සැරෙන් කිසිම හේතුවක් නැතුව ඔරගොල්ලට එනවා මේක තමයි අඳුරගත්තේ මේ රැයද මහ රැයත් රැස්වීම වල කළා එනවා ඒවිලා කතා කර කර ඉන්නවා රැස්වීම වලට මට ආරාධනා කරගෙන අරගෙන ගියා ඊට පස්සේ මැතිවරණ ඉවර වුණාට පස්සේ තමයි අපේ ඒ සම්බන්ධය ඇති වෙලා අපි ඊළඟ අවුරුද්දේ විවාහය සිද්ධ වුණේ විජේ මුණ ගැහුණු වෙලාවේදී අවස්ථාවේදී විජේ දේශපාලනයට ඔහුගේ වෙලාවෙන් වැඩි හරියක් ගත කරන්න තීන්දුව කළා ඉවරයි. මැතිවරණයට ඉදිරිපත් වෙලා මැතිවරණය ඉල්ලලා දිනුණන් එහෙම සම්පූර්ණයෙන්ම ඒකට වෙලා ගත කරන්න වෙනවා. ෆිල්ම්ස් 10ක් හදනවට එකක් විතර හදන්න වෙලාව තියෙයි ඕනේ නම් බොහොම අමාරුයි. ඒ කොහොමද ඒ තීන්දුව අරගෙන තිබුණේ. නමුත් මම හිතන හැටියට අපි දෙන්නගේ එකතු වීමෙන් විජේගේ දේශපාලනයට බැරි පන්නරයක් ලැබුණා.